එහෙනම් ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ඔන්න ජනවාරි මාසේ අපි පටන් ගන්න ඊයේ අපි ක්ලාස් එක තිබ්බා. අපි ඉස්සරහන් පටන් ගත්තා ඊයේ. ඒත් එක්කම අද අපි පුතේ ඔයාලට පටන් ගන්නවා ගිණුම් කරණේ එහෙම නැත්නම් කළමනාකරන ගිණුම් කරේ තියෙන විශේෂ පාඩමක් අලුත් පාඩමක්. හැබැයි ඊටාම සරල ඒත් එක්කම වැදගත්. දැන් මං සමහර වෙලාවට කියනවා මේ පාඩම් සමහර ළමයි අයින් කරලා යනවා හේතුව මේකෙන් ගණන් ගෙන්නේ නැති වෙයි කියලා හිතලා ශ්‍රම පිරිවැය. හැබැයි පුතේ මේකෙන් ගාණක් ආවොත් ඒ ආව දවසට ඔයාට මාර ලේසියෙන් හදාගන්න පුළුවන් ගාණක් තමයි මේක. ඒක නිසා අනිවාර්යෙන්ම මේ පාඩම ඔයා හොඳට අහගන්න ඕනේ. මේ පාඩම හොඳට එක්ස්පර්ට් කරන්න ඕනේ. මේ පාඩමේ ගණන් ටික හදලා මේක ලේසි සරලයි අමාරුවක් නෑ. ඔයාට මං කිව්වේ කළමනාකරන ගිණුම්කරණය පටන් ගද්දිම කිව්ව පුතේ ඔයාලට ගණිතය පුළුවන් නම් එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම පුළුවන් නම් කළමනාකරන ගිණුම්කරණය පුළුවන්. රයිට්? ඒ කියන්නේ O level ගණිතය පුළුවන් නම් පුළුවන්. එතන මෙතන ඔයාලා හැමෝටම මට හිතනවා ගණන් දන්නවා ඇති කියලා මං හිතනවා. රයිට්? ඒ වුණොත් අපි පාඩම් පටන් ගමු එමීට මේ ටියුට් එකේ හරිද? ඔන්න ශ්‍රම පිරිවැය දීලා තියෙනවා. හරි. මොකද්ද පුතේ මේ ශ්‍රම පිරිවැය කියන්නේ? රයිට්? ද්‍රව්‍ය පිරිවැය පාඩම කරද්දී ඒ කියන්නේ අපි කළමනාකරන ගිණුම්කරණයේ පළවෙනි පාඩම කරද්දී පුතේ අපි කතා කරා මොකද්ද පිරිවැය කියන්නේ පුතේ ඇත්තටම ගත්තොත් දැන් භාණ්ඩයක් හෝ කොමර්ස් කරලා accounts කරලා ඔයාට යන්න පැති ගොඩාක් තියෙනවා. ඔයාට පුළුවන් බැංකු පැත්තට යන්න, ඔයාට පුළුවන් සර්විස් පැත්තට යන්න, ඔයාට පුළුවන් මේ වගේ මැනුෆැක්චරින් ඒ කියන්නේ මේ වගේ ඇඟලුම් ආයතන වලට යන්න. එතකොට ඔයා දැන් මේ අපි ඉගෙන ගන්න කොස්ටිං පිළිබඳව විශේෂඥවරයෙක් වෙලා හරිද? ඔයාට පුළුවන් පොස්ට් accountant කෙනෙක් වෙන්න, management accountant කෙනෙක් වෙන්න පුළුවන්. අපි නිකන් හිතන financial accountant කෙනෙක් වගේ නෙමෙයි. මැනේජ්මන්ට් accountant කෙනෙක් ගත්තොත් එයා අර පිරිවැය පිළිබඳව ගැඹුරෙන් හදාarලා ඒ පිළිබඳව එයා එක්ස්පර්ට් කෙනෙක්. අන්න ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. එතනින් විතරක් නවතින්නේ නැහැ. ඔයාට CFO කෙනෙක් වෙන්න පුළුවන් කම්පැනි එකක, CEO කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාට ෆයිනෑන්ස් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ ඉගෙන ගන්න ඔයා කොමර්ස් ඉගෙන ගන්න ළමෙක් විදියට ඔයාට තියෙනවා පාත් ගොඩක් යන්න. හරිද? ඒකට තමයි මේ අපි මොකද්ද බේස් එක දාගෙන යන්නේ. හරිද? ඒකට තමයි මේ බේස් එක දාගෙන යන්නේ. මේ දේවල් හොඳට ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගැනීමේ වටිනාකම ඔයාට අනාගතයේදී තේරෙයි. මේ කතා කරේද? රයිට්. ඉස්සරහට EPF ETF ගැලපිලි සියල්ල කතා කරනවා. රයිට්. දැන් සමාගම් මෙහෙම කරද්දි පුතේ මම විශේෂයෙන් සමාගම් කතා කරද්දි සමාගම් කතා කරන්න කලින් ඔයාට ගැලපිලි කියලා වෙනම ටියුට් එකක් කතා කරනවා. හරිද? ඔයාට සමාගම් කතා කරද්දී ඒ ගැලපිලි ටියුට් එක කරලා තිබ්බට පස්සේ හරිද? සමාගම් කතා කරද්දි ඒ කියන්නේ ඒක කරලා තිබ්බට පස්සේ සමාගම් කතා කරාට පස්සේ ඔයාට තේරෙනවා ඒ ටියුට් එකේ කරන දේවල් කොච්චර වැදගත්ද ඔයාට කියලා. පැහැදිලිද? එතකොට ඒකේ පුතේ සමාගම් වලට අදාළ එතකොට සමාගම් වලට විතරක් නෙමෙයි සමාගම් හවුල් ව්‍යාපාර ඊට පස්සේ ලාභ ආරමුණු කරන ගත් සංවිධාන තනි පුද්ගල ව්‍යාපාර මේ සියල්ලම කවර් වෙන විදියට අපි ගැළපිලි කියලා සම්පූර්ණ ගැළපිලි දාලා දැන් උදාහරණයක් ගත්තොත් තොග ගැළපිලි ආපසුයෝ මාපසුයෝ කොහොමද ගලපන්නේ ඊට පස්සේ ඉදිරියට කළ ගෙවීම උපචිත වියදම් බදු අරවා මේවා තියෙන හැම ගැළපිල්ලක්ම දාලා කොටස් නිකුත් කිරීම සාමාන්‍ය කොටස් නිකුතු ප්‍රසාද කොටස් නිකුතු හිමිකම් කොටස් නිකුතු සංචිත ප්‍රාග්ධනිත කිරීම ඒ සියල්ල කතා කරනවා අපි එක ටියුට් එකකින් ඒ කතා කරන්නේ පුතේ සමාගම් තනි පුද්ගල ව්‍යාපාර නිෂ්පාදන ගිණුම් රයිට් ඊට පස්සේ රාබාරමුණු කරගත් සංවිධාන හවුල් ව්‍යාපාර ඒව කතා කරන්න කලින් එතකොට ඒක පොදු ටියුට් එකක්. ඒක කතා කරාට පස්සේ ඔයාලට තේරෙනවා රයිට් සමාගම් ගණන් කොච්චර ලේසි වෙනවද? ඇති දෙයක් නෑ. හවුල් ව්‍යාපාර ගණන් ඇති දෙයක් නෑ නේද? එතකොට අපි හවුල් ව්‍යාපාර කතා කරද්දී තියෙන්නේ ඒකට අදාළ විශේෂ ගැළපීම් විතරයි කතා කරන්නේ. උදාහරණයක් ගත්තොත් කීර්තනාමය ගැළපීම නේද? එතකොට ඒ වගේ ඒකට අදාළ ගැළපීම් විතරයි හවුල් ව්‍යාපාර පාඩමේ කතා කරන්නේ. ඊට පස්සේ ගණන් ටික හදන් තියෙන්නේ ඔයාට තේරෙනවා ඔයාට කොච්චර ලේසියෙන් විභාගෙ කොට දාගන්න පුළුවන්ද මේ වගේ සරල ක්‍රම භාවිතා කිරීම තුලින්. පැහැදිලිද? එහෙනම් පුතේ
මේ වගේ දේවල් තමයි ඇතුළත් වෙන්නේ ඔයාගේ ශ්‍රම පිරිවැය සඳහා. එතකොට මේ ශ්‍රම පිරිවැය ඔයාට ඉතා වැදගත්. මේ ශ්‍රම පිරිවැය ගණනය කිරීම ඔයාට ඉතා වැදගත්. ඇයි මේ ශ්‍රමය අපිට පුළුවන් ඔයා ශ්‍රම පිරිවැය ගණනය කරාට පස්සේ මොනා කරන්නද? මේ ශ්‍රමයේ දායකත්වය බලන්න පුළුවන් මේ විවිධ නිමි භාණ්ඩ සඳහා. ඒ කියන්නේ ඔයාට නිෂ්පාදනය කරන්න ඍජුවම ගිය ශ්‍රමයේ පිරිවැය බලා ගන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. කොච්චර ලේසිද? ශ්‍රම පිරිවැය කියන එක හඳුන්වලා දීලා තියෙනවා. පිරිවැය මූලිකාංග යටතේ එන දෙවෙනි වැදගත් පිරිවැය මූලිකාංග වන්නේ ශ්‍රම පිරිවැය. හරිනේ. පළවෙනි වැදගත් එක අපි කතා කරා ද්‍රව්‍ය පිරිවැය විදියට ඒක කතා කරලා ඉවර කරා. දෙවෙනි වැදගත් එක තමයි පුතේ ශ්‍රම පිරිවැය. පුතේ අපිට ගණන් හදන්න කලින් යම්කිසි තියරි ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා. එතකොට ඔයා දන්නවා මේක අපේ රිවිෂන් එකක්. එතකොට ඔයාට පුතේ මම දීලා තියෙන ටියුට් එකේ හැමදේම දීලා තියෙනවා. ඔයාට ඒ ටික නිදහසේ සමහර දේවල් ඔයාට කියව ගන්න පුළුවන්. මම ගොඩාක් දේවල් බලාගෙන يعني කතා කරන්න අදහස් කරන්නේ නැහැ. හේතුව දැන් ඔය ස්ට්‍රක්චර්ස් ඒ කියන්නේ ඔයාට දීලා තියෙන මේ උදාහරණ එහෙම ලොකුවට මම කතා කරන්න හිතාගෙන ඉන්නේ නැහැ. ඔයාට මම ෆෝකස් කරන්නේ මම මෙතන කියලා දෙනවා ඔයාට අවශ්‍ය දේවල් කියලා දීලා සර්පිරිවැය හඳුන්වලා එතකොට ඒකට අවශ්‍ය ඔයාට ගණන් හදන්න ඔයාගේ MCQ වලට අවශ්‍ය විවිධ අවශ්‍ය විවිධ දේවල් තියෙනවා නම් ඒ ටික ඔයාට උගන්වලා මම ගණන් ටික හදන්න පටන් ගන්නවා රයිට්. එතකොට ටියුට් එකේ මම ඔයාලට පුතේ ටියුට් එකේ දීලා තියෙනවා සම්පූර්ණ 100ක් නිවැරදි සම්පූර්ණ ටියුට් එකක් දීලා තියෙනවා. يعني හිස්තැන් නැතිව ඔයාට උදාහරණත් එක්කම සම්පූර්ණ ටියුට් එකක් දීලා තියෙනවා. එතකොට ඒ තමයි අපේ රිවිෂන් ටියුට් එක යන විදිය. කෝඩ් එකක් දෙන්නේ නැහැ. අපි ගණන් හදද්දි මේවා සියල්ල ඔයාගොල්ලෝට දාගන්නවා. රයිට්. එහෙනම් වැටුප් ගෙවීමේ ක්‍රම මේ ටික හොඳට මතක තියාගන්න. අපි ඉස්සරහට යන් අපි කතා කරන්න ඕන පුතේ මේ වැටුප් කොහොමද දැන් ගණනය කරන්න ඇත්තටම වැටුප් කියලා. එතකොට වැටුප් ලේඛනය මේ පල්ලෙහා වාට මං ආකෘතිය දීලා තියෙනවා. එතකොට ඒ ආකෘතිය තමයි ඔයා හැම අවස්ථාවකදීම අඳින්නේ. මේක සම්මත ආකෘතිය. හරිද? එතකොට මෙතන මේ අනුක්‍රමික අංකය, සේවක අංකය, සේවකයාගේ නම දීලා තියෙනවා. එතකොට ඔයාගේ එක්සෑම් එකේදී මේ පළවෙනි දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. සේවකයාගේ නමින් පටන් අරගෙන ඊටු ටික පටන් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ උඩ හරි පුතේ බලන්න සේවකයන් 3 දෙනෙකු ජනවාරි මාසයේ අපි දැන් කරගන්න ඕනේ මේ ටික එකතු කරගන්න ඕනේ. අපි එකතු කරගන්න එකට මම ගහනවා ඉරක් මේ මුළු වැටුපේ ඉඳලා රයිට් මුළු වැටුපේ ඉඳලා විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. මුළු වැටුපේ ETF කිව්වත් ETF අරමුදල් කියලා කිව්වත් විතර දෙකම එකයි දෙකක් නෙමෙයි දෙකම එකයි. හරිද? එහෙනම් මේ බලමු දෙවෙනි ගාන මම ඔයාලට ඇඳගත්තා. රයිට් ඒ ගානේ ආකෘතියක් දීලා තියෙන අවස්ථාවේදී ඒ විදිහට මැද ගන්න ඕනේ රයිට් බලන්න පුතේ සටහන් ඇහුවොත් පුතේ අනිවාර්යෙන්ම මොකද්ද කරන්න ඕනේ පොදු ජර්නලේ ඇඳලා සංලක්ෂ්‍යද එක්ක ඔයා ලියා ගන්න ඕනේ පැහැදිලි නේද රයිට් ඒක මේ ටික ලියා ගන්න හරි පුතේ එහෙනම් අපි ඉවර කරා අපේ තියරි ටික ඔක්කොම ඉවර කරා මේකට අදාළව මේ පාඩමට අදාළව සම්පූර්ණයට අදාළව ඒත් එක පුතේ අපි ගණන් හැදුවා. ඒතර ඔයා ඊළඟ තුන්වෙනි ගාන ඔයා ගෙදරදී කරන් එන්න ඕනේ. ඊළඟ සතියෙන් අපි මේ කරන් ඔක්කොම ටික ඉවර කළා. ඊළඟ පාඩමට යනවා. ඒතර ඊළඟ සතියේ මේ පාඩමත් ඉවරයි. අපි ඉක්මනට යන්න ඕනේ පුතේ. අමාරු පාඩම් තියෙනවා ඉස්සරහට. ඒවට කාලය යොමු කරන්න, ඒවට කාලය දෙන්න. අපි මෙතනින් ඉක්මනට ඉවර කළා. රිවිෂන් ක්ලාස් එක අපි ඉක්මනට කරගමු. මේ බලන්න අද දැන් ජනවාරි 2 අද ජනවාරි 3 ඇත්තරම නේද අද ජනවාරි 3 ඊයෙන් ජනවාරි 2 ජනවාරි 3 මෙහෙම කරද්දි කල් ගියා. එතකොට ඔයා ඊළඟ සතියේදී ජනවාරි මැද වෙලා ඉවරයි. තව සති දෙකක් ගියාට පස්සේ ජනවාරි ඉවරයි. ආයි පෙබරවාරි ඉවරයි. මාර්තු ඉවරයි. ඕම ගිහිල්ලා විභාග ඉවර වෙනවා. දන්නේ නැහැ. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම ගණන් ටික හදන්න ඕනේ. දෙන වැඩ ටික වෙලෙම කරන්න ඕනේ. මේ හැම ටියුට් එකේම දෙවෙනි හරිය දාලා හදන්න ඕනේ. ඒ සියල්ල නිවැරදි ආකාරයෙන් කරගෙන තියාගන්න. එහෙනම් පුතේ අපි ඉස්සරහට හම්බෙමු. ලබන සතියේ සෙනසුරාදා සහ සිකුරාදා අපි හම්බෙමු. සිකුරාදා දිස්ත්‍රහරණ වල ඉතුරු ටික ඉවර කරනවා. දිස්ත්‍රහරණ උතුරු ලබන සතියෙන් ඉවරයි. ඒත් එක්කම ලබන සතියේ සෙනසුරාදා සම්පූර්ණ සම්පූර්ණයෙන් ඉවරයි. එහෙනම් අපි ලබන සිකුරාදා හවස 7යි කාලට හම්බෙමු. එහෙනම් ඔයගලන්ට සුබ සතියක් වේවා.